මේ කතා කරන මොහොතේත් මම ඉන්න එක මගේ වුණා නම් කියන තැන එහෙම කාන්තාවක් මං හිතන්නේ ලේසියෙන් මිනිස්සෙකුට එහෙම හම්බෙන්න වින් කරන්නත් ඕනි කියලා එකක් මං විශ්වාස කරනවා. ආදරය කියන්නේ කප කරන්න පුළුවන් දෙයක් විතරයි. මම නම් විශ්වාස කරන්නේ මෙහෙමයි අපි මේ හැමෝම අපි යන එක ගමනක් තියෙනවා. මේක අපිට හම්බෙන මිනිස්සු ඉන්නවා. ඉතින් ඒ වගේ මිනිස්සෙක් මට හම්බුණා. මං ආදරය කියන එක ආත්මෙන්ම අදහන කෙනෙක්. මතක පිටු එකලෝ කල බැස නොයන සඳක් පන්හිඳට පණ දුන්න ගේ පොතක් සජිත් වී දවසක් හමුවී හිමු මේ භවේ එක සැරයක් දුටුවත් ඇති දැස්සොවේ ඔබ වෙනුවෙන් හැඬුවතරම් කියන්න හින් සැරේ තව දවසක් හමුවී ඉමු මේ භවේ මද පවනේ මුසු කෙරුවේ අලි නොයනා මතක අපේ නිදි පැදුරේ ගෙවෙන පැයේ සිහි කෙරුවා සුවඳ ඔබේ ජීවිතේ පාඩුයි මගේ තව දවසක් හමුවී ඉමු මේ භවේ එක සැරයක් දුටුවත් ඇති දැස්සොවේ දෙවැටේ පිපෙන සඳේ දුක වැඩලා ලොවට අපේ කිරිසයුරේ මුතු පතුලේ සැඟව ගියා මැණික මගේ ආදරේ ඉහක් වගේ තව දවසක් හමුවී ඉමු මේ භවේ එක සැරයක් දුටුවත් ඇති දැස් ඔබේ ඔබ වෙනුවෙන් හැඬුවතරම් කියන්න හින් සැරේ තව දවසක් හමුවී ඉමු මේ භවේ ගේ පොතක් සජිත් ආයුබෝවන් දිමං අයිබෝන් මං හිතනවා දැන් මේ අපි දැන් අහපු සින්දුව තව දවසක් සින්දුව
දිමංක වෙල්ලාලගේගේ ආසම ගීත අතරින් එකක් කියලා මම විශ්වාස කරනවා. මොකද මම හිතනවා කීර්ති පැස්කුවල් මහත්මයා හා සමානව දිමංක වෙල්ලාලගේත් මේ සින්දුව කියලා තියෙනවා කියලා. ඔය ගීතය කවුරුහරි මට මගෙන් ඇහුවොත් එහෙම දිමංක ඔයා මේ ලෝකේ ගීතවලට කොච්චර ලෝබයිද වගේ අයිඩියා එකකින් කවුරු හරි මගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඇත්තට මම ඒ සින්දුවට මාර ලෝබයි. එහෙම කිසිම දෙයක් නෑ. ඒ සින්දුව මාර ලස්සනයි. එච්චර ලස්සන තනුවක්, ඒ වගේ ලස්සන පදමාලාවක් සජිත් ඔයාගේ. ඉතින් ඒ ගීතේ මට හම්බුණා නම් ඇත්තට මේක මගේ වුණා නම් කියන තැන මං මේ කතා කරන මොහොතේත් මං ඉන්න එක මගේ වුණා නම් කියන තැන මට ඒක ඔයා පෞද්ගලිකව සෑහෙන කියලා තියෙනවා. අපි ආස කරන හැමදේම අපිට අයිති වෙන්නේ නැහැ. ඉතින් ඒක මම විඳිනවා. ඔව්. ආදරය ගැන කතා කරමු. කොහොමද හිතන්නේ? ආදරය කියන්නේ කප කරන්න පුළුවන් දෙයක් විතරයි. මම නම් විශ්වාස කරන්නේ. මම අනිත් අයගේ ආදරය ගැන මට කතා කරන්න එහෙම එක්ස්පීරියන්ස් නැහැ සජිත්. මම ජීවිතේ අඩියටම වැටිච්ච මිනිස්සෙක් මගේ එක්තරා අවධියක. හැබැයි ආදරයක් නිසා මගේ ජීවිතේ එක්තරා පරිච්ඡේදයක් මගේ ජීවිතේ නිමා වෙලා මම ලස්සන මිනිස්සෙක් විදියට මට ආයි නැගිටින්න පුළුවන් ශක්තිය ධෛර්යය ලැබිච්ච කෙනෙක් විදියට මම ආදරය කියන එක ආත්මෙන්ම අදහන කෙනෙක්. ඉතින් මම ඒකට ස්තුතිවන්ත වෙනවා මගේ බිරිඳට, අවන්තිට. ඉතින් එයා තමයි මාව නැවත පුනරුත්ථාපනය කරා වගේ හරියට ආදරයෙන් පුනරුත්ථාපනය කළා. ඒක වගේ එහෙම කාන්තාවක් මං හිතන්නේ ලේසියෙන් මිනිස්සුෙකුට එහෙම හම්බෙන්න පින් කරන්නත් ඕනි කියලා එකක් මං විශ්වාස කරනවා. මෙහෙමයි අපි මේ හැමෝම අපි යන එක ගමනක් තියෙනවා. මේක අපිට හම්බෙන මිනිස්සු ඉන්නවා. ඉතින් ඒ වගේ මිනිස්සෙක් මට හම්බුණා. ඉතින් මං එතුමියට ඊටාම ආදරය කරනවා සහ ගෞරව කරනවා. මං කරපු හැම වැරද්දක්ම මං හිටපු තැනින් මාව ඒ විදියටම බාරගෙන ඒ පුද්ගලයා අනිත් පැත්ත ගැහුවා. මනිකර. ආදරයට එහෙමත් කරන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන්. එහෙම කරපු ගෑණියෙක් තමයි අවන්ති එදිරිසිංහ කියලා කියන්නේ. ඉතින් එයා නිසා තමයි මම මෙතන ඔයත් එක්ක මෙහෙම කතා කරන්න තරම් ආයමත් පන්නරයක් හම්බුනේ. හම්බෙලා තියෙනවා. නිදහස තමයි ආදරය කියන්නේ. අනිවාර්යයෙන්. ඒක ගැන මොකද හිතන්නේ? නිදහසම තමයි. එයා මට ඕන විදිහට මට ජීවත් වෙන්න ඉඩ දෙනවා. හැබැයි මම මට ඕන විදිහට ජීවත් වෙන්නේ නැහැ ඉස්සරහා. මම එයාට ඕන විදිහට ජීවත් වෙන්න හැම වෙලේම උත්සාහ කරනවා. මොකද මට ඕන විදිහට ජීවත් වෙන්න හිටියොත් මට මේ ගමන යන්න හරි අමාරුයි ඇත්ත එක්ක. මොකද මම දන්නවා මම වැරදි කියලා ගොඩක් තැන්වල. ඉතින් ඒ නිසා එයාට පුදුමාකාර තරම් ගෞරවයක් දීලා පිරිමියෙක් විදියට අම්මා කෙනෙක්ට දෙන ගෞරවය දීලා මම කාන්තාවක් විදියට එයාට ඒ ගමන යනවා. මම හරි ආසාවෙන් ඒ ගමන යනවා. අපි හමු ඊළඟ සින්දුව. අනිවාර්යයෙන්. හදාගන්න බෑ ඔබෙන් ලද දුක දරාගන්න බෑ ඔබ මගේ වෙන්නේ නෑ ඉතින් යලි අපි අපේ වෙන්නේ නෑ මා හැර හිතකට පෙම් කරලා ආදරේ හැර දමලා මා සදා හඬනවා මාරුතේ දුක දරා හිත හදාගන්න බෑ ඔබෙන් ලද දුක දරාගන්න බෑ ආදරය වී ජීවිතයදී මාගේ ළඟ උන්
දරා ගන්න බෑ ඔබෙන් ලද දුක දරා ගන්න බෑ ඔබ මගේ වෙන්නේ නෑ ඉතින් යලි අපි අපේ වෙන්නේ නෑ මා හැර හිතකට පෙම් කරලා ආදරේ හැර දමලා මා සදා හඬනවා මාරුතේ දුක දරා හිත හදා ගන්න බෑ ඔබෙන් ලද දුක දරා ගන්න We at Auto Mirage strive to provide you, our valued customer, with the very best in auto servicing, detailing, and overall automobile maintenance that is specialized to suit your every automotive desire. Auto Mirage Grand One, the premium auto care experience. අපි නිදුකින් නිනුමැන ගැන කතා කරමුකෝ. නිදුකින් නිනුමැන කියන ගීතය ගැන කතා කරොත් එහෙම මේ කොහොමද දිමංක වෙල්ලාලගේ කියන කෙනෙක්ව හැදෙන්නේ? එතනින්නේ මාව හැදෙන්නේ. ඉතින් රාජ්‍යය නැත්තම් මම නැහැ ඇත්තටම. ඉතින් රාජ් කුමාර් තිලయ్య බලම් කියන ඒ මිනිස්සයාට පින් සිද්ධ වෙන්න තමයි මම අද මෙතන ඉන්නේ. ඉතින් ජීවිතේ මම අනේක දුක් විඳ මිනිස්සෙක්. මම හමුදාවල් වල හිටියා, සිරගෙවල් වල මම රක්ෂිත බන්ධනාගාරවල මම හිටියා. එතකොට මං හිතන්නේ මම මිනිස්සෙක් විදියට තව කෙනෙකුට මගේ ජීවිතයේ අත්දැකීම් ප්‍රමාණය එහෙම ගන්නවා කියන එක ලේසිත් නෑ. ඉතින් ඒ හැමදේම මම දැක්කා පොඩි කාලයක් ඇතුළත. එන පොඩි කාලයක් ඇතුළත. හැබැයි එහෙම කළා ඒ හැමදේම විඳලා දැකලා මොහොම ඉඳලා මං අද මේ ඉන්න තැනට මාව ගේන්නේ රාජ් අයියා. ඒ කියන්නේ ඔබවත් ගේන්නේ එයාම. අනිවාර්යෙන්. මම ගේන්නෙත් එයාම තව ගොඩක් චරිතයා බිහි කරනවා මේ රටේ. ඉතින් එයාට අදටත් මා ආදරේ. නිදුකින් නිනුමැන ගැන වචන කිහිපයකින් කිව්වොත් ඒ ගීතය ගැන. නිදුකින් නිනුමැන කියලා කියන්නේ ඉතින් මගේ මුළු ජීවිතේම. මං අද මෙහෙම ආ ඉස්සරහා ඉන්නේ ඒ හින්දා. දිමංක වෙල්ලාලගේ කියලා මිනිස්සෙක් මිනිස්සු දන්නේ ආ හින්දා. අපි දෙන්න සින්දු කීයක් කළා තියෙනවද මේ වෙද්දි? කොච්චර කළා ඇද්ද නේද? නිදුකින් නිනුමැන අමතක කරන්න බෑ. අවසන් පෙම වගේ අහිංසකාවී මේක ඉවර වෙන්නේ නැහැ. දිගටම ගන්න. ජීවත් වෙලා ඉන්න තුරාවට සින්දු ගන්න. ඊළඟ සින්දු අහමු. මාදිහා ඔයා යනවා කාගෙදෝ වෙලා සඟවා වේදනාදරා හැමදා ආදරේ කරා ඔබ නොයනා නිසා කවුරුත් එපා තනිවීලා ඉන්නවා සිනාවන් ගෙනා වසන්තේ දමා කොහේ යන්නදෝ පියාඹලා ඔයාගෙන් එහා ලොවක් නෑ මවා මගේ ජීවිතේ වගේ ඔයා පෙන් කෙරුවේ අතීතේ වෙන් වී ගියා මාගේ බව කීව ඔබ දැන් ඔහුගේ වෙලා දැනෙනා මිලාන වේදනා සංගවා ඉඳින්න බෑ සදා ඉකිගා අඬන රැපුරා පෙරපැසිනාව සේදුනා බලා ඉන්නවා සදා සිනාවන් ගෙනා වසන්තේ දම කොහේ යන්නදෝ පියාඹලා
සන්තෝෂයා මේ රහසින් බොඳ වී ගියා දුක් විඳ කාලෙ සැනකින් ලැබිලා මෙදා මතකේ තියාන කී කතා දිවියේ පුරාම ඉන්නවා මට දාලා යන්න බෑ ඔයා නොපමාව එන්න මා සොයා සමාව තියෙනවා සදා සිනාවන් ගෙනා වසන්තේ දමා කොහේ යන්නදෝ පියාඹලා ඔයාගෙන් එහා ලොවක් නෑ මවා මගේ ජීවිතේ වගේ ඔයා නොබලා මාදිහා ඔයා යනවා කාගෙදෝ වෙලා සඟවා වේදනා දරා හැමදා ආදරේ කළා ඔබ නොයනා නිසා කවුරුත් එපා තනිවීලා ඉන්නවා සිනාවන් ගෙනා වසන්තේ දමා කොහේ යන්නදෝ පියාඹලා ඔයාගෙන් එහා ලොවක් නෑ මවා මගේ ජීවිතේ වගේ ඔයා මතක පිටු එකලෝ කළ බැස නොයන සඳක් වී පන්හිඳට පණ දුන්න ගී පොතක් සජිත්